පින්වතුනි අද මේ බුද්ධ ශාසනයට පූජා වන මේ ශ්‍රී බෝධිරාජ මණ්ඩපය ශ්‍රී ගෞතම බෝධිරාජ මණ්ඩපය ඊටමත් මනරම් ඌව පළාතේ පමණක් නොවේ මේ ලක්දිරණේම තියෙන මනරම්ම බෝධි මණ්ඩපය කියලා කිව්වොත් කාටත් සතුරු සිතින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ තරම්ම ඊටමත් මනරම් කැටයන් සහ නිර්මාණ වලින් මේ උතුම් බෝධි මණ්ඩපේ සරසලා තියෙනවා. ඉතින් මේ බෝධීන් වහන්සේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ මීට වසර ගණනාවකට කලින් මිහිඳුපුර අටවක දවසකම තමයි රෝපණය කළා තියෙන්නේ. මට මතකයි මේ උතුම් බෝධීන් වහන්සේ රෝපණය කරපු දවස ලොකු සාන්නාංශී සමග මමත් වැඩම කළා. බණ්ඩාරවල චෛත්‍යරාජානන් වහන්සේගේ මං හිතන්නේ හතරස් කොටුවේ ධාතු නිදන් කරලා අවසන් වෙලා වඩින ගමන් තමයි සැප්තැම්බර් මාසේ 27 වෙනිදා දිනේ මට දිනේ මතකයි. ආන්න එදා තමයි 27 හෝ 28 ඒ බණ්ඩාරවල පින්කම අවසන් වෙලා ලොකු ස්වාමීන් වහන්සේ කෙලින්ම බෝධීන් වහන්සේ රෝපණය කරන්න මෙහි වැඩම කළා. මේ වැඩ ඉන්නේ අනුරාධපුර විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ මව් ශාඛාවේ ආනුභාවයේ ඒ විදිහටම පතුරවන උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ. ඉතින් මේ බෝධීන් වහන්සේ වටා බෝධීන් වහන්සේ අපිට ලක්දිරණට දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් මිහිඳු මන්දිරය අද මිහිඳුපුර අටවක දවසේ මේ බෝධි මණ්ඩපය තුලම විවෘත කරන්න යෙදුණා. ඒ වගේම මහා තෙද ඇති මහා බල ඇති අනුකම්පා ඇති නිකලස් ගුණෙන් බබලන මේ යුගයේ අපිට බොහෝ ආශිර්වාද ලැබුණා. ශ්‍රී අඟුලිමාල මහරහතන් වහන්සේගේ මන්දිරය ඇත්ත ආසනයක් මත 77 දෙනෙක්ගේ බලය තිබුණ ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ 77 දෙනෙක්ගේ ආසනයක් මත වැඩ සිටින ආකාරයෙන් නිර්මාණය කළ තිබෙනවා. ඒ වගේම මේ මණ්ඩපයේ වටා සක්දිවිඳුන් සතරවරන් දෙවියන් ගටිකාර බ්‍රහ්මරාජයා ඒ වගේම විස්කන් දේවපුතු සිරි සුමන සමන් දිව්‍ය රාජයා ඇතුළු දේව මණ්ඩලය විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳු වන්දනා කරන ආකාරයෙන් නිර්මාණය කළ තිබෙනවා. අවට මේ උතුම් බෝධි මණ්ඩපයේ සතර කොන ආරක්ෂා කරන දේව සමූහය නිර්මාණය කළ තිබෙනවා. ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අපිට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ මුල් වෙලා ධර්මාශෝක නරේන්ද්‍රයා මුල් වෙලා ධර්මාශෝක රජුගේ පියා බින්දුසාර රජුගේ පියා චන්ද්‍රගුප්ත කුමාරයා හිමාලය ආශ්‍රිතව හිටපු මෞර්ය වංශයේ මොනරෙක් සංකේත කරගෙන හිටපු වංශයක්. ඒ හිමාලය ආශ්‍රිතව ඒ මෞර්ය වංශය හැදුනේ විදූඩබ ශාක්‍ය සංහාරය කරද්දී කියන්නේ විදූඩබ කුමාරයා ශාක්‍යයන් එක්ක යුද්ධ කරද්දී එයින් පැනලා ගිහිල්ලා ප්‍රාණඝාතය නොකොට පැනලා ගිහිල්ලා රැඳිච්ච ශාක්‍ය පරම්පරාවෙන් තමයි මෞර්ය රාජවංශය හැදුනේ. ඒ මෞර්ය රාජවංශයෙන් තමයි චන්ද්‍රගුප්ත කුමාරයා බිහි වුනේ. චන්ද්‍රගුප්ත කුමාරයා රජ වෙලා බින්දුසාර රජුගේ පුත්‍රයා අශෝක රජුගේ පුත්‍රයා මිහිඳු කුමරු. ඉතින් මේ අශෝක පරම්පරාවට තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සිංහ කුළුණු. ඉතින් මම දන්නේ අගමුල මොකද්ද කියලා. ඉතින් මේ බෝධි මණ්ඩපේ පුරාම සිංහ කුළුණු වලින් අශෝක ස්තම්භ වලින් අලංකාර කරලා තිබෙනවා.
ඒ වගේම මේ හංස කැටයන් යොදද්දී රහතන් වහන්සේලා සිහි කරගෙන ධර්ම චක්‍ර කැටයන් යොදද්දී ධර්ම චක්‍රයේ සිහි කරගෙන ඒ වගේම නෙළුම් කුසුමන් යොදද්දී ඒ පිවිතුරු රහතන් වහන්සේලාගේ ජීවිත සිහි කරගෙන නොයෙක් ආකාරයෙන් මට අපේ ස්වාමීන් වහන්සේ ඒ කැටයන් හැදුවේ මොන අදහසින්ද කියලා මේ කොළ දෙකක් ලියලා දීලා තියෙනවා. ඉතින් ගොඩාක් විස්තර නිසා කෙටියෙන් මම කිව්වේ ඊටාම ශ්‍රද්ධාවෙන් ඒ වගේම මේ අසපුවට මුලින්ම අපිට වන්දනා කරන්න ලැබුණා මහා ශිව කියන රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා තමයි මුලින්ම මේ අසපුවට ලැබුණේ. ඒ නිසා ලක්දිව බුදුසසුන බැබළ වූ මහා ත්‍රිපිටකධාරී ශිව මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව මේ මන්දිරේ යහපැත්තෙන් ඒ රහතන් වහන්සේගේ ප්‍රතිමා මන්දිරේ තිබෙනවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ පළවෙනි වතාවට ලංකාවට වැඩම කළ බව සිහි කරමින් මේ මණ්ඩපයට ඇතුල් වන ප්‍රධාන දොරටුවේ භාග්‍යවතුන් වහන්සේගේ සුවිසල් ප්‍රතිමා වහන්සේ ඊටමත් මනරංව දකින්න තිබෙනවා. ඒ නිසා මේ ඌව පළාතේ ලස්සන විහෙරවල් වන්දනා කරලා පින් රැස් කරගෙන සිත සාන්ත කරගන්න පැමිණෙන ලෝකවාසී පින්වතුන්ට මේගුණ මහසෑය වැඳලා මයංගනේ බෝධිරාජ මණ්ඩපෙත් වැඳලා මුතියංගනේ වන්දනා කරලා බණ්ඩාරවල සත්බුදු මහවීරත් වන්දනා කරලා යන්න වටවන්දනාවක මේ තවත් ස්ථානයක් අද බුද්ධ ශාසනයට පූජා වෙනවා. ඉතින් ඒ නිසා මේවා බලන්න ඉතින් පාඩුවේ ඇවිල්ලා බලලා වන්දනා කරන්න ඕන සෙනඟ මැද මම එනකොටම කිව්වේ මේ බලන්න නම් ආයේ වෙන දවසක එන්න වෙයි කියලා. නැත්තම් මිනිස්සු පොරව කරනවා. බණ්ඩාරවලත් අපි මේ බෝධි සත්බුදු විහෙර විවෘත කරන පින්කමට ගිහිල්ලා අනුමෝදන් වෙලා ආයේ වෙනම ගියා. ඒ සුන්දරත්වයේ දැකලා හිත පහදවා ගන්න. පාඩුවේ ගිහිල්ලා බලලා හිතන්න ඕනේ ඒවා. මේ සියලුම උපහාර බෝධීන් වහන්සේ උදෙසා. බෝධීන් වහන්සේ එදා බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙන මොහොතේ සෞඛ්‍යලසුන් නසා දසමරුම් පරදා සම්බුදු වෙන මොහොතේ සෙවණ සැලසූ බෝධීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර කැල්මෙන් සද්දවසක් පිදුන් ලැබූ බෝධීන් වහන්සේ. ධර්මාශෝක නරේන්ද්‍රයාගේ මහා පූජෝපහාර මැද රහතන් වහන්සේලාගේ මහා පිරිත් සජ්ජායනා මැද ඒ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාවට වැඩම කෙරුවේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට නොවැඩියා නම් මේ කිසිම පින්කමක් නැහැ. මේ කිසිම මන්දිරයක් නැහැ. දැන් මං එනකොට කල්පනා කළේ හේවිසි තේවා මැද්දේ මේ ධර්මාසනෙට අපිව වැඩැම්මුවා. ඔහොම එකක් මිහිඳු මහරහතන් වහන්සේ නොවැඩියා නම් නැහැ. බෝධීන් වහන්සේලා නැහැ, සෑරජානන් වහන්සේලා නැහැ. මියුගුණු මහ සෑයේ මේ තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවට ඉස්සෙල්ලාම වැඩපු තැන කියලා. ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩිය විස්තරේ මිහිඳු මහරහතන් වහන්සේ නොවඩින්න කවුරුත් දන්නේ නැහැ. එහෙනම් දෙවියන්ගේ වන්දනාවට පමණක් යෙදී තිබෙන තැනම් බවට පත් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ තමයි මයංගන සෑයේ විස්තර කළේ. මිහිඳු මහරහතන් වහන්සේ මුල් වෙලා තමයි මහා නාග උද්ද චූලාභේ රජුරෝ මහා කැලේ මැද වනහස්තීන් වදින දෙවියන් වදින මහා ආලෝක ධාරා විහිදෙන මියුගුණ සෑය තිස්රියක් උසට කළේ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාව මත. ඒ නිසා මේ මයංගන සෑ රජුන් වඳින පුදන සියලු දෙනා මිහිඳු මහරහතන් වහන්සේ සිහි කළ යුතුයි. මේ ලංකාවේ යම්තාක් සිද්ධාස්ථාන තියෙනවද ඒ සෑම සිද්ධාස්ථානයකම විස්තර අපිට දේශනා කළේ මිහිඳු මහරහතන් වහන්සේ. ලංකාවේ ඉතිහාසයේ මේ පෘථුවියේම
තියෙන රටවල් වලින් දීර්ඝතම ඉතිහාස කතාව තියෙන්නේ ලංකාවට. ලංකාවේ තමයි ඉතිහාස කතාව තියෙන්නේ. ඉන්දියාවේ පවා ඉතිහාස කතාව ලංකාවේ මූලාශ්‍ර බෞද්ධ මූලාශ්‍ර ඇසුරින් තමයි ඉන්දියාවේ ඉතිහාසය ඒ අය හදාගෙන තියෙන්නේ. ඒකට දීර්ඝතම ඉතිහාස කතාවක් ලංකාවට ලියවුනේ කවුරුත් පිළිගන්න මහවංශයක් මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඒ නිසා අතීතයේ අපි සිංහල මේ අපේ රට කිය මිනිස්සු කෑ ගැහුවට ඒ අභිමානයක් මිනිස්යන්ට ඇති උනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩපු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මද්වීපයක් කිරීමේ ලක්දිව ධර්මද්වීපයක් කිරීමේ අදිෂ්ඨානය සඵල කරන්න බුද්ධ අදිෂ්ඨානයෙන් පහළ වුණ මහරහතන් වහන්සේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ගැන මම අද මේ විදිහට මොහොතක් මතක් කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු දවස නිසා. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා මේ පුර අටවක දවසට අවුරුදු 2284ක් වෙනවා. අවුරුදු 2284ක් වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා අද වාගේ අටවක දවසකට. වසලා අවසන් වෙන්න දවස් 7ක් තියෙද්දින් තමයි මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න කලින් මේ ලංකාවේ මිත්‍යා දෘෂ්ටිය තමයි තිබ්බේ. පින්පව් කුසල් අකුසල් හඳුනන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිනකොට පෝය දවසටත් දඩේමේ යන රජෙක් හිටියා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මිස්සක පව්වට වැඩම කරලා දඩේමේ ගිය රජුරෝ 40000ක් පිරිවර සමග කන්දෙන් බැස්සේ තිරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා. පළවෙනි ධර්ම දේශනාවෙන්ම 40000 තුනුරුවන් සරණේ පිහිටවන්න ඒ අසහාය ධර්ම දූතයන්න් වහන්සේට පුළුවන් වුණා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනි දවසේම මිහින්තලාවේදී පැවිදි උපසම්පදාව කළා භණ්ඩුක කියන රාජකුමාරයා. මේ සිටු කුමරු භණ්ඩුක උපාසක කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පුංචි අම්මාගේ පුතා. තරුණ කෙනෙක්. අවුරුදු 20කටත් අඩු තරුණ පුතෙක්. අපු භණ්ඩුක උපාසක කියනකොට රැවුල දාලා වයසක කෙනෙක් කියන්නේ. නමුත් තරුණ පුතෙක්. අම්මාට බණ කියනකොට මිහිඳු මහරහතන් වහන්සේ පවුලේ ඔක්කොම ළඟට ඇවිල්ලා අහගෙන ඉන්නකොට ওই භණ්ඩුක කියන තරුණ පුතා පුදුම ආශාවෙන් බණ ඇහුවේ. ඒ ධර්මයේ අහගෙන අවසන් වෙනකොට එතුමා ඒ සිටු කුමාරයා අනාගාමී ඵලයටපත් වුණා. හිත ගොඩාක් දැහැන්ගත වුණා. කාමරාග පටිඝ හිතෙන් දුර වුණා. ඊට පස්සේ එතුමා මිහිඳු මහරහතන් වහන්සේ ළඟ දන ගහලා ඉල්ලා හිටියා. ඒ පින්වන්ත කුමාරයා ස්වාමීනි මටත් ඔබ වහන්සේලා සමග එකතු වෙන්න ඕන. ඊට පස්සේ කිව්වා අපි ලංකාවට යන්න කල් බලමින් සිටින්නේ. ස්වාමීනි මමත් එහි වඩිනවා කියලා. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව කියන එක ලංකාවේ පිහිටවීමට මූලාරම්භයක් විදිහට ඒ කුමාරයා එහිදී පැවිදි කරන්නේ නැතුව ගිහි කෙනෙක් විදිහට රැගෙන ආවා. ඒ විතරක්ම නෙවෙයි හේතුව මේ ලංකාවේ මිනිස්සු ශ්‍රමණයන් වහන්සේලා දැකලා නැහැ. දැකලා තියෙන්නේ ගිහි මිනිස්සු. කොණ්ඩේ තියෙන ගිහි වස්ත්‍ර අඳින අය දැකලා තියෙන්නේ කෙස් බාපු කසාවත් දරන අය දැකලා නැහැ. ඒ නිසා ලංකාවේ අයට සැකයක් උපදී කියලා මේ ආවේ මිනිස්සුද නැත්නම් වෙන කොට්ටාසයක්ද කියලා ඒ සැකේ දුරු කරන්න තමයි ගිහි වේශයේ තියෙන කෙනෙකුත් ගෙන්නගෙන ආවේ. මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දූත්‍ය සේවය කළේ ආවට ගියාට නෙවෙයි දැනගෙනමයි දැකගෙනමයි. සඩ අභිඥාලාභී චතුපටි සම්බිදහලාභී මහා රහතන් වහන්සේ නම තුන් කාලේ දකින්න පුළුවන් මහරහතන් වහන්සේ නම. මියුගුණ සෑය ওই විදිහට හැදෙන බව මිහිඳු මහරහතන් වහන්සේ දන්නවා. සුරුවන්ගලි මහසෑය ওই විදිහට තිබෙන බව
මිහිඳු මහරහතන් වහන්සේ දන්නවා. ඒ හදන්නේ දුටුගැමුණු රජුරෝ බව මිහිඳු මහරහතන් වහන්සේ දන්නවා. ඒ වගේ තුන් කාලයේ පෙනෙන බුද්ධ අධිෂ්ඨානයෙන් බිහි වුණ මහරහතන් වහන්සේ නමක් තමයි අපිට ධර්ම දූත සේවයට ලැබුණේ. මට හරි පුදුම හිතුණා ඊයේ මම මිහිඳු මහරහතන් වහන්සේ ගැන විස්තරයක් කියවනකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා ලංකාවේ රහතන් වහන්සේලා බිහි වුණාට පස්සේ බෝධීන් වහන්සේ ලංකාවට වැඩැම්මුවට පස්සේ ධාතුන් වහන්සේ ලංකාවට වැඩැම්මුවට පස්සේ ඉන්දියාවෙන් රහතන් වහන්සේ නමක් හත්තොට්ට මේ ලග්ගල ප්‍රදේශයේ කැලේ හත්තොට්ට කියන ප්‍රදේශයට අහසින් වඩිනවා රහතන් වහන්සේ නමක් ලලාට ධාතුන් වහන්සේ අරගෙන මහාදේව කියන මහරහතන් වහන්සේ. ඒතර මම පොතේ දැක්කා මිහිඳු මහරහතන් වහන්සේ මහාන කරන්නේ මහාදේව කියන මහරහතන් වහන්සේ. ඒතර තමන්ගේ ශිෂ්‍ය රහතන් වහන්සේ ලංකාවේ ධර්මීය පැතිරුවාට පස්සේ සංගරුවන පැතිරුවාට පස්සේ මහාදේව මහරහතන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ලංකාවට වඩම්මනවා. ඒ නිසා තමයි ලංකාවේ සියලුම සංඝ පරම්පරාව මිහිඳු මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටම ඇතුල් වෙන්නේ ඒ නිසා. ඒ ලංකාවේ හත්තොට්ටට වැඩපු මහාදේව මහරහතන් වහන්සේ රුහුණට වඩිනවා මහානංගර කතරගම ප්‍රදේශයට. ඊට පස්සේ ඒ රහතන් වහන්සේ වටා ආයි ශිෂ්‍ය පිරිස හැදෙනවා. ඒ වගේ ලංකාවේ ශාසන ඉතිහාසය 아무තු විදිහට තියෙනවා පින්වතුනි. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අපි මේ සියලු සෑයවල් වඳින්නේ. සියලු බෝධීන් වහන්සේලා වඳින්නේ. මිනිස්සු බෝධි පූජා තියතියා කොච්චර පිහිට පිළිසරණ ලබනවද? ළඟදීන් පුතෙක් ආවා. ඒ පුතා තරුණ වියේ. ඒ තරුණ පුතා කේට පිළිකාවක් ඇදිලා. ඉතින් ඒකොල්ල බනහන නිසා හිත හොඳට දරාගෙන ඊට පස්සේ මට කිව්වා මං කෝ ඉතින් අපිට තුනුරුවම් පීඨ ඇර පුතේ වෙන මොකද්ද? ඒ නිසා හොඳට අඟුලිමාල සෑය වඳින්න කියලා ගිතෙල් මීපැණි පුදලා සෑය වැඳලා ජීවිතේ බාර කළා ළමයාගේ. ජයසිරි මහ බෝධීන් වහන්සේ වඳින්න යන්න කිව්වා. රුවන්වැලි සෑය වඳින්න යන්න කිව්වා. ඒ සියලු වන්දනා ඉවරලා පිරිත් කියලා ඉවර වෙලා ඊළඟ පරීක්ෂණය කරනකොට පිළිකාව නැහැ. පිළිකාව නැහැ යාළුවා. මිනිස්සු අදටත් පිහිට ඔය විදිහට ඔයාලා දන්නේ නැතුව අපි නිතර බෝධීන් වහන්සේලා වඳින නිසා ධාතුන් වහන්සේලා වඳින නිසා අපේ කොච්චර කරදර දුරු වෙවි යනවා ඇතිද අපි දන්නේ නැතුව. මොකද අපි හැමදාම පරීක්ෂණ කර ඉන්නවා. එතකොට මේ ලංකාවේ මිනිසුන්ට කොච්චර ආශිර්වාදයක් රැකවරණයක් ජීවිත ආරක්ෂාවක් පිහිටක් ලැබුණාද මේ ධාතුන් වහන්සේලා නිසා බෝධීන් වහන්සේලා නිසා. ඒ සියල්ල මිහිඳු මහරහතන් වහන්සේගේ කරුණාව නිසා. ඊළඟට මේ ධර්මයේ දේශනා කරන මම පැවිදි වෙන්න මට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැවිද්ද රැගෙන ආපු නිසා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට උපසම්පදාව රැගෙන ආපු නිසා. ඊළඟට අද මේ මිනිසුන්ට මෙහිම බණ අහන්න පුළුවන් ද මිහිඳු මහරහතන් වහන්සේ නොසිටින්න? මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මට ළඟදී උපාසිකාවක් පින් අනුමෝදන් කළා. මේ කැකිරාව පැත්තේ මහදුගියාගේ බණ කතාව අහලා ඈට හිතිලා අපේ ගම පුරාම හැම ගෙදරකම දානයක් දෙන්න ඕන කියලා. අදටත් අනිත් අයට හිතෙන්නේ නැති සොඳුරු සිටිවිලි හිතෙන මිනිස්සු අදටත් ඉන්නවා. ඊට පස්සේ ඈට එයාගේ ස්වාමියා පුදුම ශක්තියක් වෙලා ඔයා කොහොම හරි මේ පින්කම කරන්න කියලා. ඉතින් ගමේ මිනිස්සු ඔක්කොම එකතු කළා අපේ ගමේ තියෙන හැම ගෙදරකටම එකම දවසේ එකම වෙලාවේ එක හාමුදුර නමක් හෝ දෙනමක් හෝ ඔයාලා ඉල්ලන ගානක් ස්වාමීන් වහන්සේලා වඩම්මලා දානයක් දෙමු කියලා ඒ දුව කට්ටියට කතා කළා. එයා බාරගෙන මම හාමුදුරු වඩම්මන්නම් කියලා. ඊට පස්සේ ගමේ ඔක්කොම එකට කැමති වෙලා වයසක ආච්චි කෙනෙක් ලී ගෙදරක ඉන්න ලෑලි ගෙදරක උන්දත් එක නමක් වඩම්මගෙන අවසාන ලිස්ට් එක හදනකොට 173 නම හාමුදුරුවෝන ගමට වඩම්මන්. අර කෙල්ල හිතවතුන් එක්ක එකතු වෙලා පිරිවනක් පන්සලක් ගානේ ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා වඩම්මගෙන.
ඒන ස්වාමීන් වහන්සේලා අනුව වහන හයර් එකට කතා කරලා පිටත් කරලා මුළු ගමම සුවඳ වෙලා ගමම සුද්ධ වෙලා හැම ගෙදරක්ම සුද්ධ වෙලා පන්සලේ ඉඳලා මහා පහන් ගොඩක් තියෙන තැනකින් එක එක පහන එක එක ගෙදරට අරන් යනවා වගේ අර ස්වාමීන් වහන්සේලා පන්සලේ ඉඳලා එක එක ගෙදරට වඩිනකොට මිනිස්සු සාදුකාර දීලා ගමම ඒකනේ නාද වෙලා එකම දවසේ එකම වෙලාවේ හැම ගෙදරකම දානයක් මේ ඊයේ පෙරේද වෙච්ච දේවල් මම මේ කියන්නේ. ඉතින් ඒ දරුවා පින් අනුමෝදන් කළා. අර වාහනවල එක්කෙනෙක්වත් සල්ලි අරගෙන නැහැ. මම මොකක් නැති වුණත් මම ඉදිරිපත් වෙනවා කියලා. ගෙයක් දොරක් විකුණලා හරි මේ පින්කම මං කරනවා කියලා ඉදිරිපත් වෙච්ච ඒ දුවට වියදම් වෙලා තියෙන රුපියල් 40000යි. ඔක්කොම එකතු වෙලා පින්කම කළා. මං කියන්නේ එවැනි දේවල් මේ ලක්දෙරණ සිදු වෙයිද මිහිඳු මහරහතන් වහන්සේ නොසිටින්න. අද කාලේ දූලගේ පුතාලගේ හිත්වල තියෙන කෙලෙස් ඇවිස්සෙන ගිනි රාග දේශ මොහ මොන් නොමග යන විදිහ ඒව දිහා බලනකොට මේ ළමයි ටිකක් හැදිලා හරින්නේ එක්කෝ වරදක් නොකර ඉන්නේ එක්කෝ කරන වරද්දෙන් වැළකෙන්නේ එක්කෝ කරන වැරද්ද හදාගන්නේ එහෙම නැත්නම් තමන් කරන වැඩේ වැරදි කියලා හරි මේ අය දන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩි නිසා. ඒ නිසා දුවේ පුතේ පින්වතුනි ඔයාලගේ ජීවිතේ හැමදාම සිහි කරන්න ඕන. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ළඟට ඔයාලා අනිවාර්යෙන් මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරන්න ඕන. මම නම් ඊළඟට ලොකු ස්වාමීන් වහන්සේව සිහි කරනවා. ඔයාලා කැමති නම් සිහි කරන්න. අපිට සරණ හතරක් තියෙනවා. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, හතරවෙනි සරණ මිහිඳු මහරහතන් වහන්සේගේ සරණ. මට නම් පස්වෙනි සරණක් තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේගේ සරණ. ඒ නිසා හැමදාම දිනපතා මම ওই සරණ පහදව සිහි කරලා වන්දනා කරනවා. අපිට මිහිඳු මහරහතන් වහන්සේව හඳුන්වලා දුන්නේ මේ විදිහට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම පොල්ගහවල මහමෙවුනා අසපුවේ ශ්‍රී මිහිඳුපුර අටවක දවසක ශ්‍රී මිහිඳු විහාරය ඉදි කෙරෙව්වා. ඊළඟට මිහින්තලාවේ ශ්‍රී මිහිඳුපුර අටවක දවසේ මිහිඳු මහරහතන් වහන්සේගේ වන්දනාව සිද්ධ කළා මහා වර්ෂාවේ ඔබට මතක ඇති. ඊළඟට ශ්‍රී මිහිඳුපුර අටවක දවසක මිහිඳු ගරා වැටි තිබූ මිහිඳු සෑය ඉදි කරන්න මුල්ගල් තිබ්බා. අද කිරිසුදු පාටින් මිහිඳු සෑය බබලනකොට අර මළුවේ මිනිස්සු ඉඳගෙන පුදුම සැනසෙල්ලක් ලබන්නේ. සිරීපාද ගියා වගේ මිනිස්සු ගන්ධාරේ ගහනවා එතෙන්ද ගිහිල්ලා. දහං හඬ පැතිරුණ තැන කියලා. මේ අපිට මේ සෑම යහපතක්ම සැලසුනේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ලංකාවේ මේ වෙනකොට පන්සල් කීයක මිහිඳු විහාර ඉදි කරලා තියෙනවද? මගේ අතින්ම මිහිඳු ප්‍රතිමා කීයක් මං විවෘත කරලා තියෙනවද? මේ ඔක්කොම ලොකු ස්වාමීන් වහන්සේගේ දහං හඬ හැමතැනම පැතිරුණු නිසා. මිහිඳු මහරහතන් වහන්සේ නැමැති ස්තූපේ ළඟ ලොකු ස්වාමීන් වහන්සේ නම් තමයි පහන දැල්ලුවේ. ඒ පහනින් තමයි අපිට මිහිඳු මහරහතන් වහන්සේ පෙනුනේ. ඉතින් මේ ලක්දෙරණට මේසා යහපතක් සිද්ධ කළ මිහිඳු මහරහතන් වහන්සේ 80 වෙනි වියට පා තැබුවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිනකොට වයස අවුරුදු 32යි. මිහිඳු මහරහතන් වහන්සේට අවුරුදු 80යි කියන්නේ ලංකාවේ අවුරුදු 48ක් වාසය කළා. කවදාවත් දඹදිව වැඩියේ නැහැ. තමන්ගේ රටට ආයෙ වැඩියේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා දීපේ කෙනෙක් විදියට වැඩ වාසය කළේ. ඒ අවුරුදු 48 තුල වෙනකොට සම්පූර්ණ ත්‍රිපිටක ධර්මය මේ ලංකාවේ මහා තෙරුන් වහන්සේලාට කටපාඩම් කළ අවසන්. පැවිද්ද උපසම්පදාව ඇත්තටම බුදුරජාණන් වහන්සේ දඹදිව ඇති කරපු බුද්ධ ශාසනය එහෙම උස්සලා ලංකාවේ ගෙනත් තිබ්බා වගේ දෙයක් කළා. ලංකාව ගබඩාවක් කළා. තව්තිසාවේ සිළුමිණි සෑයේ තිබ්බ තව්තිසාවේ තිබ්බ දළදා වහන්සේ මේ අකුධාතුන් වහන්සේ ලංකාවට වැඩමෙව්වා.
තූපාරාමයට. ජම්බුද්දීපේ තිබ බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රය සර්වඥ ධාතු පුරවලා ලංකාවට වැඩැම්මෙව්වා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩැම්මෙව්වා. සංඝමිත්තා අරහත් මෙහිණින් වහන්සේ ඇතුළු මෙහිණි සඟරුවන ලංකාවට වැඩැම්මෙව්වා. 18 කලා ශිල්ප බෝධීන් වහන්සේලා එක්ක මේ සියලුම කලාවක මුලක් තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ. මේ දෙවියන්ගේ දෙව්ලොව තියෙන බ්‍රහ්මයන්ගේ බඹලොව තියෙන ජම්බුද්දීපේ තියෙන මහා සම්පatti මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගෙනෙව්වා. මේ ලංකාවෙන් සෑම රටකම මිනිස්සු මෙහින් එහෙට ඇද්දා මිසක් සම්පත්තිය මේ ලංකාවට දුන්න එකම එක රජෙක් ඉන්නවා ධර්මාශෝක රජුරෝ. පූජනීය සියලු වස්තු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගෙනෙව්වා. ලංකාව දහම් ගබඩාවක් කළා. ධාතුන් වහන්සේලාගේ ගබඩාවක් කළා. ලංකාව මිහිඳු මහරහතන් වහන්සේ පූජනීය කළා. අද දෙවියෙකුට මට යන්න සුදුසු රටක් තියෙනවා කියලා දෙවියෙකුට වන්දනා කරන්න යන්න තියෙනවා නම් මේ ලංකාව. බ්‍රහ්මයෙකුට මට වන්දනා කරන්න යන්න සුදුසු මනුස්ස ලෝකේ රටක් තියෙනවා නම් ඒ මේ ලංකාව. ඒතකොට දෙවියන්ගේ බඹුන්ගේ නේත්‍ර කැල්මට පෙනෙන භූමියක් බවට මේ ලක්දිරණපත් කළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ නොසිටින්න අද අපි මෙහෙම නැහැ. එහෙනම් අද අපිත් වල්වැදී ගිය සිත් තියෙන පින්පව් නොදන්නා පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේ නොගෑවුන යහපතක් අපේ ජීවිතේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරන්නට නැති යහපතක් කොතනකවත් නැහැ. සෑයක් බෝධියක් වැන්දත් හාමුදුරන් වහන්සේ නමක් වැන්දත් දැක්කත් දානයක් බෙදුවත් ඒ හැම තැනකම තියෙන මිහිඳු මහරහතන් වහන්සේ අපිට ලැබලා දුන්න දායාද. මේ බෝධි මණ්ඩප උනත් බෝධීන් වහන්සේ නමක් වටා මණ්ඩප ඉදි කරන ඒවා, කැටයන් වලින් අලංකාර කරන ඒවා මේ කවදා හරි දැකපු දේවල්නේ පරිවර්තනය වෙවි මේ ඉන්නේ. ආරම්භයේ මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ 80 වෙනි වියේදී අද වාගේ පුර 8වක දවසක මිහින්තලාවේදී මේ පොළොව කම්පා වෙද්දී මහා වරුසා ඇදහැලෙද්දී එදා මිහිඳුපුර 8වක දවසේ ගොඩාක් වර්ෂා ඇදහැලිලා තියෙනවා. විදුලි කොටලා තියෙනවා. ගස් ඉදිරිලා වැටිලා තියෙනවා. මේ ලංකාව පුරා පිපුණු මල් බිමට හැලිලා තියෙනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ පිරිනවම් පාපු මොහොත. ඉතින් උත්තිය රජුරුවන්ගේ 8 වෙනි අවුරුද්දේ වෙනකොට දේවානම් පිතිස් රජුරුවෝ කලුරිය කළා. ඉතින් උත්තිය රජුරුවන්ට ආරංචි වෙනකොට හඬාගෙන වැළපීගෙන මිහින්තලාවට ගිහිල්ලා මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහේ වටා වැළපි ගුණ කියන්න ගත්තා. අපගේ ආදි ගුරු දේවෝත්තම අපිට යහපත අයහපත කියලා දුන්න, ලංකාවේ මිනිසුන්ට මඟඵල පසක් කරන්න ධර්මයේ කියලා දුන්න මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා පළවෙනි දවස් 7ේම 7 ඇතුළත මාර්ගඵලලාභීන් 8500ක් බිහි වෙලා තියෙනවා. දවස් 7ක් ඇතුළත මේ ලංකාවේ මිනිසුන්ට තූපාරාමේ ධාතු නිදන් කරන මොහොතේ ඒ ධාතුන් වහන්සේකින් යමක මහා ප්‍රාතිහාර්ය මේ සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දින් දඹදිව වැසියන් දුටුව යමක මහා ප්‍රාතිහාර්ය ලංකාවේ මිනිසුන්ට ආයෙත් දකින්න ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේගේ වචනයෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් වෙන් වෙලා තිබුණ රුවන්වැලි මහන්සෑයේ ධාතුන් වහන්සේලා නිදන් කරන දවසේ ඒ ධාතුන් වහන්සේලා ආකාශයට පැන නැගිලා ශ්‍රී බුද්ධ ශරීරයේ මවාගෙන ප්‍රාතිහාර්ය පාද්දී දඹදිව බුද්ධ කාලේ මිනිස්සු ඇස් වලින් දැක්ක ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලංකාවේ මිනිස්සුන්ට ආයි දකින්න ලැබුණා මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට
බුදු කෙනෙක් පහළ වුණා වගේ. ඒ නිසායි සත්තු කප්පෝ කියලා කියන්නේ. ඉතින් ඒ උත්තමයා පිරිනවම් පෑවට පස්සේ ඒ ශ්‍රී දේහය මිස්සක පව්වේ ඉඳලා අනුරාධපුරයට බොහෝ ජන ගංගාවක් මැද්දේ වඩම්මලා පංච අම්බ මාලකයේ කියන ස්ථානයේ තැන්පත් කරලා තිබ්බා. අද අනුරාධ රුවන්වැලිසෑය ඉඳලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ දෙසට යද්දී ලෝවා මහ ප්‍රාසාදය වම් පැත්තේ තියෙද්දි දකුණු පැත්තේ මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහ ඉසිබුංග ආරාමය කියලා මේ අදටත් ඒ ස්ථානයේ වෙනවම තියෙනවා. ඉතින් ඒ නිසා කවුරුත් මේ මිනිස්සු එහෙම වඳින්න බලන්න එහෙම යන්නේ නැහැ. මිනිස්සු දන්නේ නැහැ. ඉතින් ඒ ස්ථානයේ දවස් 7ක් ශ්‍රී දේහය සුවඳ තෙල් කටාරමේ තැන්පත් කරලා මේ ලංකාවේ මිනිස්සු පංචමහා ගංගාවෙන් සාගරයට ජලය ගලනවා වගේ මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය වඳින්න පැමිණලා තියෙනවා. ඒ මිනිසුන්ගේ ඇස් වලින් රූරා වැටුණ කඳුලෙන් මුළු අනුරාධපුරේම තෙත් වුණා කියනවා. රෑ දවල් නැතිව අනුරාධපුරේ ජනයා මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කිව්වා කියනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය මම හිතන්නේ ඔය අද ජේතවනයේ තියෙන ප්‍රදේශයේ වගේ තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය ආදාහනය කළේ. සුවඳ දර සෑය ආදාහනය කළා. ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ සියලු දන්ත ධාතුන් වහන්සේලා ඒ ලෙසම ඉතිරි වුණා. අද ඒ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලා ඔය අනුරාධපුර මිහින්තලේ මිහිඳු සෑයේ අදටත් නිදන්ව තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ දළදා වහන්සේලා ශ්‍රී දේහේ ධාතුන් වහන්සේලා මිහිඳු සෑයේ තියෙන වැඩ ඉන්නවා. ඉතින් ඉතුරු වුණ ධාතුන් වහන්සේලා ඒ දේහය ආදාහනය කරපු භූමියේ කොටසක් නිදන් කරලා ලංකාවේ සෑම සංඝයා වැඩ හිටපු පිරිවෙනකටම එහින් රජගල සංඝයා වැඩ හිටපු තැන කුම්බීරගිරි විහාරය. ඒතකොට ඒ විහාරේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කරපු සෑය සිල්ලිපියක් සහිතවම තියෙනවා. ලංකාවේ සෑම සංඝයා රැස් වෙච්ච තැනකටම මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා ඉඳලා තියෙනවා. එදයින් පස්සේ පැවිදි වුණ උපසම්පදා වුණ සියලු සංඝයා තමන්ගේ ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේට වැඳ වැඳ තමයි ධර්ම විනය ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසායි සෑම වේරකම මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් වෙලා තියෙන්නේ. මේ ලංකාවේ සෑම වෙහෙරකම මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටියා වගේ සත්කාර සම්මාන කළා තියෙනවා. පින්වතුනි, කලින් කලට ආක්‍රමණ ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරන එක නැති වෙලා ගියා. නැති වෙලා ගිහිල්ලා මහසෙන් රජුරුවන්ගේ කාලේ වගේ එනකොට සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටි රජ කළා. රජ කළා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආපු වැඩපිළිවෙලවල් ගොඩාක් ඛණ්ඩනය කළා. සෑය බෝධි වඳින අයට ගොඩාක් කරදර සිද්ධ කරන්න ගත්තා. ඒ රජතුමා සංඝමිත්‍ර කියන භික්ෂුවකගේ මිත්‍යා දෘෂ්ටියක් අරගෙන ඒ කාලේ තමයි මේ රුවන්වැලිසෑය වෙනකොට මළුවේ ගල් අල්ලලා නැහැ, වැලි තියෙන. දැන් අඟුලිමාල සෑයේ මළුවේ වැලි තියෙන ඒ වගේ. ඒතකොට ඒ වැල්ලේ හාලා උඳු වපුරවලා තියෙනවා. අනුරාධපුර මිහිඳු මහරහතන් වහන්සේගේ පරම්පරාවෙන් එන මහ විහාර භික්ෂූන්ට දන් දෙන්න කවුරු හරි දානයක් දුන්නොත් කහවණු 100ක දඩයක් ගහලා තියෙනවා. ඒ නිසා සංඝයා මේ පැත්තෙන් ටික ටික රුහුණට වැඩම කළ අනුරාධපුරේ සංඝයා අඩු වෙවි ගියා. ඒතර මහ විශාල විනාශයක් කළා. ඊට පස්සේ ඒ කාලේ ඉවර වුණාට පස්සේ ඒ රජුරෙන් කාලේ ගෙවුණා. ගෙවිලා සිරි මේඝවරණ කියන රජුරුව ආවා බුද්ධ වර්ෂ 845. කියන්නේ මීට අවුරුදු 1820 ගානකට කලින් සිරි මේඝවරණ කිස්සිරි මෙවන් රජුරුව අර මහසෙන් රජුරන්ගේ පුතා. ඉතින් එතුමා රජ වෙච්ච ගමන්ම එතුමා දැක්කා හරි
හිදසක්. කියන්නේ මොකද්ද මුස්පේන්තුවක් තියෙනවා ලංකාවේ. මූසල ගතියක් ලංකාවේ තියෙනවා දැක්කා. ඊට පස්සේ මේ රජුරෝ රජ වෙලා කලේ ලංකාවේ මහා තෙරුන් වහන්සේලා එකතු කරලා ඇහුවා මොකද්ද මේ ලංකාවේ තියෙන මූසලකම කියලා. ඊට පස්සේ කො ලංකාවේ මේ අඳුර පැතිරුනේ ඔබගේ පියා බුද්ධ ශාසනයට කරපු හානියත් එක්ක. ස්වාමීනි අපේ පියා මොකද්ද කළේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා රුවන්වැලි සෑයට කරපු හානිය කිව්වා. ලෝවාමා ප්‍රාසාදේ කඩපු විස්තර කිව්වා. ප්‍රතිමා කඩපු විස්තර කිව්වා. මහා විහාරයේ තියෙන වස්තු අබේගිරියට ගෙනිච්ච විස්තර කිව්වා. ඊට පස්සේ පින්වතුනි ඒ රජුරෝ ඒ වෙලාවෙම අදිෂ්ඨාන කරලා ඒ තමන්ගේ පියා විසින් විනාශ කරපු සියලු විහෙර විහාර ආයේ තමන්ම හැදුවා. හදලා ලෝවාමා ප්‍රාසාදේ හැදුවා කියනවා මහා පනාද රජුරුවන්ගේ මාලිගාව වගේ. සෑම දෙයක්ම පෙර තිබ්බ ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරනකොට තමයි ඒ රජුරුවන්ගේ කාලේ හේමමාලා දන්ත කුමරු ශ්‍රී දලදා වහන්සේ ලංකාවට වැඩමෙව්වා. ඉතින් දලදා වහන්සේ වඩම්මලා රජුරුවන්ට දෙනකොට රජතුමා ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා. මම ලංකාවේ විනාශයක් නැති කළා ආයේ ලංකාවට යහපත කළා කියන්න මට ලැබිච්ච ලාභයක් බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම කියලා කියනකොටම සංඝයා තර්ක කළා. ඒ වෙනකොට ලංකාව නිකායවල තුනකට බෙදිලා මහා විහාර නිකාය, අබේගිරිය නිකාය, ජේතවන නිකාය කියලා. දොරස් හාමුදුරුවෝ ටික ඇවිල්ලා කිව්වා දලදා වහන්සේ දෙන්න මහා විහාරයට කියලා. ඊට පස්සේ තව හාමුදුරුවෝ ටිකක් ඇවිල්ලා කිව්වා නෑ අබේගිරියට දෙන්න කියලා. ඊට පස්සේ තව හාමුදුරුවෝ ටිකක් ඇවිල්ලා කිව්වා නෑ ජේතවනයට දෙන්න කියලා. ඒ වෙනකොට මහා විහාරයේ භික්ෂුන් අඩුයි. ඒ ගොඩක් රුහුණට වැඩලා. ජේතවනාරාමේ අබේගිරිය ගොඩක් වැඩි. රජුරුවන්ට දැන් තීරණයක් ගන්න බෑ. ඊට පස්සේ මඟ පෙන්වන්නේ නැති සුන්දර රථයක දලදා වහන්සේ තැන්පත් කරලා ඒ අශ්වයන්ට සුවඳ පැන් පිරිත් පැන් ඉහළ කිව්වා හාමුදුරුවෝ 3 කෝට්ටාසයක් දලදා වහන්සේ ඉල්ලනවා. මට මේකට උත්තරයක් ගන්න බෑ. දලදා වහන්සේගේ ආනුභාවයෙන් දලදා වහන්සේ සුදුසු තැනට වඩිනසේක්වා කියලා ආරාධනා කළා. දැන් ඊට අශ්වයෝ මෙහෙවන්න කවුරුත් නැහැ. ඒ අශ්වයෝ මුළු අනුරාධපුරේම පැදකුණු කරලා නන්දන වනේ, ජෝති වනේ යම් තැනක මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කළාද අන්න එතන කරත්තේ නතර වුණා. දලදා වහන්සේ අයිති ධර්මයටයි කියනවා. පන්සලක නතර වුණේ නැහැ කියනවා. මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරපු තැන දලදා වහන්සේ නතර වුණා කියනවා. ඒ මොහොතේ ඒ ස්ථානයේ බොහෝ උපහාර පූජාවල් පවත්වලා ඒ වෙනකොට සංඝයා වැඩි අබේගිරිය. ඒ නිසා දලදා වහන්සේ අබේගිරියට වැඩමවුවා කියනවා. ඒ දලදා වහන්සේ තමයි පරම්පරාවෙන් ඇවිල්ලා දැන් නුවර දලදා මාලිගාවේ වැඩ සිටින්නේ. ඉතින් පින්වතුනි මම කිව්වේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඊට පස්සේ රජුරෝ විහෙර විහාර හදන්න කලින් ඉස්සල්ලාම කළා තියෙන්නේ ශ්‍රී මිහිඳුපුර අටවක අද වාගේ දවසක මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව රත්තරණෙන් හදලා ඒ විදිහටම ඒ උසටම ඒ හැඩහුරු කමටම රහතන් වහන්සේලාගෙන් උපදෙස් අරගෙන ඒ මිහිඳු ප්‍රතිමාව ඒ විදිහටම හදලා මහා තෙරුන් වහන්සේලාගෙන් උපදෙස් අරන් ඒ මිහිඳු ප්‍රතිමාව මිහින්තලයට වඩම්මලා මිහින්තලයට වැඩමුවා කියනවා මිහිඳුපුර අටවකට කලින් දවසේ. ඊට පස්සේ මිහිඳුපුර අටවක දවසේ පූජා පවත්වලා මිහින්තලාවෙන් වැඩියා කියනවා. එතකොට ලංකාවේ හිටපු සියලුම ස්වාමීන් වහන්සේලා සියලුම භික්ෂුණීන් වහන්සේලා මිහින්තලයට වැඩියා කියනවා. රජුරෝ අනබෙරු යවුවා කියනවා ලෙඩ්ඩු දරුවෝ බලා ගන්න අය ලෙඩ්ඩු බලා ගන්න අය හැර සියලුම දෙනා අනුරාධපුරයට එන්න ඕන. ඒ සියලු දෙනාට කෑම බීම ඉඳුන් හිටින් ඔක්කොම රජුරව සලස්සනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ රන්වන් ප්‍රතිමාව මිහින්තලාව ඉඳලා අර පඩිපෙළ ටිකෙන් පහළට වඩිනකොට මිනිසුන්ට හිතුණා කියනවා විශාලා මහ නුවරට බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා හිතුණා කියනවා.
ඉතින් මේ සාදු නාදයෙන් මේ ලක්දිව ගිගුම් දුන්නා කියනවා මිහිඳු පුරාටෝක දවසේ. වරසාව නැතුව තිබ්බ මේ ලක් දෙරණට මොර සූරන වරස ඇදහැළුණා කියනවා. ඉතින් ඒ නිසා වෙන්නයි මේ මිහිඳු පුරාටෝකට මේ පොද වැටෙමින් ඒ අතීතය අපිට සිහි කරලා දෙන්නේ. ඊට පස්සේ තමයි කියනවා ලංකාව ගොඩනගන්න පුළුවන් වුණා කියලා. මිහිඳු මහරහතන් වහන්සේට සත්කාර කළාට පස්සේ ඒ නිසා කෙලෙහි ගුණ කියන එක තියෙන්න ඕන. කෘතඥතාවය කෙලෙහි ගුණ කියන එක අපිට තියෙන්න ඕන. ඒ කෙලෙහි ගුණ තියෙන එක අපිට තිබ්බොත් අපිට යහපතක්. මතක තියාගන්න පින්වතුනි අපිට ධර්මයේ හරියට තෝරා බේර ගන්න බැරි ගතියක් තියෙනවා. කොච්චර බණ ඇහුවත්. කෙලෙහි ගුණ කියපුවම අපිට එකපාරම අපි කාට හරි උදව් කළා අනුන්ගෙන් කෙලෙහි ගුණ බලාපොරොත්තු වෙනවා. කෙලෙහි ගුණ කියන්නේ අනුන්ගේ එකක් නෙවෙයි. කෙලෙහි ගුණ කියන්නේ තමන්ගේ එකක්. තමන් දුන්න දේ කියන්නේ තමන් කරපු පරිත්‍යාගය. ඒක වැටෙන්නේ දානයකට. කෙලෙහි ගුණ කියන්නේ තමන්ගේ එකක්. තමන්ගේ එක කියන්නේ අනුන් දුන්නේවා අපි හිතන්න ඕන. අපි කෙලෙහි ගුණ විදියට කරන්නේ අපි දුන්නේවා හිතනවා. පින්වත් මහණෙනි මං එකල මහා සීලවණන් වූ ඇත්රාජෙක් වෙලා හිටියා. කැලේ අතරමං වුණ මිනිස්සෙකුට මම මඟ පෙන්නවා. ඒ මිනිසයා මිනිස්සු අතරට ගිහිල්ලා ජීවදන්ත ඕන කියලා පන පිටින් ඇතුන්ගේ දල කපාගෙන එන්න ඕන කියලා මා ළඟට ඇවිල්ලා ඒ ඇතා ළඟට ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමී මං දුප්පත් ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔය දල දෙකෙන් භාගයක් දෙන්න කියලා. ඉතින් අර ඇත් රාජයා බිම දන ගහගෙන දල දෙක දික් කළා අර මිනිසයා දිසාවට. අර නවරියන් රැස් වී දෙන සුදුම සුදු දල යුගල මැදින් කැපුවා චරචර ගාලා. කපල ඇත් දල දෙක අරගෙන කීයටක් කිහිල්ල ගන්නගෙන මේ මිනිස්සයා යනවා. පිටිපස්සවත් බැලුවේ නැහැ. පින්වත් මහණෙනි දල දෙක කපාගෙන මැදින් පිටිපස්සවත් බලලා යන්නේ නැති මිනිහා දිහා බලලා මම බුදු බව පැතුවා කියලා. අපි හිතන්නේ මොකද්ද? මේකට පිටිපස්ස බලලා උඹනේ මට මේ දල දෙක දුන්නේ කියලා හිස නමලවත් යන්න මේකට කෙලෙහි ගුණයක් නැහැ කියලානේ අපි හිතන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා තමන්ගෙන් උදව්වක් අරගෙන පස්ස නොබලා මිනිස්සු යද්දී මම බුදු බව පැතුවා කියලා. ඉතින් ඒ නිසා එවැනි උත්තමේ සම්බුදු වුණේ. ඒ මිනිස්සයා ආපහු සැරයක් ඇවිල්ලා කියනවා ස්වාමී මගේ ධනෙ ඉවරයි. අනේ මට ආයේ දල දෙක දෙන්න කියලා. ඒ ඇතා හොඬවැල බිම තිබ්බා. දන ගහගත්තා. පින්වත් මහණෙනි මේ තියෙන දල මෙතනින් කපන්න නැතුව විලුඹෙන් කටට ඇන පාදා කැපුවා කියන දල දෙක. මේ පැත්තෙන් ලේ වැක්කිරෙන්න. ලේ වැක්කිරෙන්න කපලා දල දෙක අරන් පිටිපස්ස බලන්න නැතුව ගියා කියනවා. පින්වත් මහණෙනි එකල්ලි මම සම්බුදු බව පැතුවා කියනවා. බලන්න අපේ ජීවිතයි සසරින් එතරට වැඩි අයගේ ජීවිතවල වෙනස්කම්. මෙතන ඇති ආච්චි අම්මලා තාත්තලා ඔයාලා ගොඩාක් දුකසේ දරුවෝ හදන්නේ. දරුවෙක් වදන දුක, දරුවෙක් හදන්න තියෙන වෙහෙස, දරුවෝ නිසා ඔයාලා ගන්න දුක් ගින්දර ඔයාලා දන්නවා. ඕක පොඩි උන්ට තේරෙන්නේ නැහැ. උඹලා කොච්චර ඕක තේරුම් කරන්න ගියත් පොඩි උන්ට ඕක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ උන් කාලයක් යනකොට කෙලෙහි ගුණ නැහැ. අම්මා අප්පට අත දික් කරනවා, සැර කරනවා. තොපි මොනවද අපිට කළා තියෙන්නේ කියලා කියනවා. එතකොට උඹලා මැරෙන කල්ම විඳවා ඉන්නවා. මුන්ට කෙලෙහි ගුණ නැහැ කියලා මැරෙනකල් කියනවා. හැබැයි දරුවෙක් මේ ලෝකෙට සතර අපායක ඉඳලා හෝ කොහේ හරි ලෝකයක ඉඳලා දුර්ලභංච මනුස්සත්වයේ දුර්ලභයි කියන ඒ මිනිසත් බව අපි මේ ළමයිට දුන්නා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට මම යුතුයකම් ඉෂ්ට කළා සත්‍යයි මේ පිම්බලෙන් මන් නිවන් දකිත්වා කියලා සිතන මිනිස්සු ඉන්නවද කියන එකයි මට සැකේ. සිතන මිනිස්සු ඉන්නවද කියන එකයි මට සැකේ. තමන් මිනිස්සුන්ට උදව් කරලා ඒ මිනිස්සුම තමන්ගේ ඔළුවේ අත හොදන්න එද්දී මුන්ට කෙලෙහි ගුණ නැහැ කිය අපි කියනවා මිසක්කා මම මිනිස්සුන්ට උදව් කළා
ඒ සත්‍යානුභාවයෙන් මට නිවන් දකින්න ලැබේවා කියලා පතන්නෝ මේ ලක්දිව සිටිද්ද කියලා මට සැකයි. අපි එකපාරක් උදව් කරනවා. උදව් කළා 100 වතාවක් කියනවා මුන්ට කෙලෙහි ගුණ නැහැ කියලා. කෙලෙහි 100 වතාවක් කරපු උදව්ව සිහි කරන්න ඕනේ උදව්ව ලැබපු එක. අපි අනුන්ගේ කෙලෙහි ගුණ සිහි කරන්නේ. දැක්කද අපිට වැරදිච්ච වැරදිල්ල? අදවත් මේ ශ්‍රී මිහිඳුපුර අටවක දවසේ අම්මලා තාත්තලාට මේ කියන්නේ අනුන්ගේ කෙලෙහි ගුණ නෙවෙයි තමන්ගේ කෙලෙහි ගුණ හොයන්න. මට උදව් කරපු අයට මම සත්කාර කළාද කියලා ඒ කෙලෙහි ගුණේ තමන්ට තියාගෙන තමන්ගෙන් උදව් ගත්ත අය පස්ස හැරෙන්නේවත් නැතුව යනකොට අර දර කපලා යනවා වගේ ඒ බෝධිසත්වය බුදු බව පැතුවා. අපි නිවන පතමු. අපි නිවන පතමු. මේ කියපු බණපදේ තේරෙනවා නම් කෙලෙහි ගුණ නැතිව මිත්‍රද්‍රෝහී කමෙන් ඉන්න ලෝකේ අපිට අඬන්න නැතුව ඉන්න පුළුවන්. අපෙන් කවුරු හරි උදව්වක් ගන්නවා අපිටම එනවා ආපහු පෙනේ පුප්පගෙන. එතකොට හිතන්න ඕන මම මිනිස්සුන්ට උදව් කළා. ඒ පින්බලෙන් මම නිවන් දකිත්වා කියලා. අනුන්ගේ කෙලෙහි ගුණ හොයන්න නැතුව. අද හිතට ගන්න අනුන්ගේ කෙලෙහි ගුණ හොයන්න එපා. අද හිතට ගත යුතු දේවල්. ඊළඟට මම දැක්කා මේ ලස්සන විස්තරයක් මේ මනුස්ස ශරීරයෙන්ම දිව්‍ය ලෝකේ ගියා මේ ගුත්තිල පඬිතුමා. ඉතින් ගුත්තිල පඬිතුමා දෙව්ලොව ගිහිල්ලා ඒ ගුත්තිල පඬිතුමා වීණා වාදනය කරනකොට අපේ ගුත්තිල පඬිතුමාට තරම් මිහිරට වීණා වයන්න පංචසිකට බෑ. පංචසිකට බෑ. දෙවිවරු මනමත් වෙලා වීණානාදය ඇහුවා. වීණානාදය අවසන් වෙලා ඒ වීණාඩ අහන්න ආපු දෙවියන් අතරින් එක දෙවි කෙනෙක්ගෙන් ඇහුවා ඔබ හරි ලස්සනයි. ලොකු පිරිසක් ඉන්නවා. මට කියන්නකෝ ඔයා කරපු පින මොකද්ද කියලා. ඒ දෙවියා කියනවා මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ රහතන් වහන්සේලා හිටියේ නෑ. මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ බුදුවරු හිටියේ නෑ. මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ ධාතුන් වහන්සේලා තිබ්බේ නෑ. හැබැයි මගේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ කවදාවත් මං තනියෙන් කාලා නෑ. තියෙන දේක් බෙදාගෙන කෑවා කියනවා. බෙදාගෙන කෑවා කියන එකේ පුණ්‍ය විපාකෙට මම දෙවියෙක් වුණා කියනවා. මට ඕක ගොඩාක් හිතට ගියේ දූල පුතාලට මේ කියන්නේ උඹලා බලපල්ලා උඹලගේ කෑම මේසෙට කෑම එනවා පිඟානේ තියෙන උඹලට බෙදලා දෙනවා. ඒ කෑම බෙදලා ළඟට ගෙනත් දෙන අම්මගෙන් උඹලා අදටත් අහලා තියනවද අම්මේ ඔයා කෑවද කියලා? පිඟානෙන් භාගයක් දෙන්න ඕනේ නැහැ නිකමට. තාත්තේ ඔයා කෑවද? මහත්තයා ඔයා කෑවද? උදේ දවල් හැන්දෑවේ 3 වරුවක් බත් අම්මනවා මේ ගෙදර බවලත්තු. මිනිහලා ඇවිල්ලා ඉතින් ඔයා කනවා. කවදාවත් නෝනා ඔයා කෑවද? ඔයාට තියෙනවද? ඇයි එහෙම ඇහුවා කියලා කටවල් වලට හොරි වැටෙනවද? පුරුදු වෙලා නැහැ මේ හිත්වල නැහැ. හිස තියෙන දේක් බෙදාගෙන කන්න පුරුදු වෙන්න. ඉස්සර මිනිස්සු කොහේ හරි කෑම කන්න ගියා කෑම පතෙමුත් ඩිංගල් සතෙකුට හරි කියලා දානවා. බදාගෙන කෑවේ නැහැ බෙදාගෙන කෑවා. සමහර මිනිස්සු ඉන්නවා තාත්තලා කඩෙන් කාලා එනවා ගෑණිට මොකද්ද දරුවන්ට මොකද්ද එහෙම හිත නැහැ. තවත් කෙනෙකුට කියලා දෙයක් නැහැ. පුරුදු වෙන්න දුවේ පුතේ බෙදාගෙන කෑම. අපේ ඉස්කෝලවල අපිට සතුටුම කෑම මොකද්ද කියලා බලන්න. තනි තනියෙන් බත් මුල් හෝ කෑම අපි ඉස්කෝලේට අරන් ගියා. ඊටත් වැඩි අදටත් මට පවා මතක් වෙන්නේ එක පාර්සලයක් ලිහලා අපි ළමයි ටික වට වෙලා කාපු ඒවා. ඒවා අදටත් මතකයි. ඒවා සිහි කරනකොටත් හිතට ප්‍රීතිය එනවා. කෑම පාර්සලේ දිගාරන පමා විතරයි උකුස්ස ගැවුවා වගේ වෙනවා. අත් කොහින් එනවද දන්නේ. කොච්චර කොල්ලෝ කෙල්ලන්ගේ තිබ්බද සමගියක්. ඒ කාලේ මේ වගේ නරි විෂයක් තිබ්බේ නැහැ. හරි සමගියක් තිබ්බා. ભેදයක් තිබ්බේ නැහැ. දැන් කට්ටිය ඔක්කොම මේ විදිහට කනවා බොනවා බෙදාගෙන. ඒ නිසා අද හිතට ගන්න බෙදාගෙන කන්න ඕන මම කියලා. ඒක හොඳ ගුණයක්. මේ ශ්‍රී මිහිඳු පුරාටවක දවසේ දෙවියන් අතර ඉපදිලා තියෙනවා බෙදාගෙන කෑම.
ඊට පස්සේ ලස්සන දිව්‍යාංගනාවක් ඉන්නවා. අහනවා ඔබ කොහොමද දෙව්ලොව ඉපදුනේ? කියනවා අපේ නැන්දම්මා හරි සැරයි කියනවා. ඒ නැන්දම්මා කොච්චර වැන්නා මං තරහ ගත්තේ නැහැ කියනවා. මෙස්සිත පැතිරුවා කියනවා. ඉතින් දැන් අර කලුනික හොයනවා වගේ නැන්දම්මා බනිද්දී සුවපත් වේවා කියලා හිතන යේලිලා හොයන්න ඕන. ඒ නිසා අන් අය අපිට තරවටු කරද්දී අපිට අසාධාරණේ කරද්දී නොකරපු වැරද්ද කරද්දී උන්ට වෛර කරන්නේ නැතුව අඩුම තරමේ මේක අපේ කර්මයක් හරි වෙන්න ඇති කියලා ඉවසාගෙන හරින්න පුළුවන් වුණොත් මොකද කැත්තට පොල්ල වගේ වෙලා මේ මනුස්ස ලෝකේ ප්‍රශ්න විසඳගත්ත අය නැහැ. මේකේ මොකක් හරි කටේ සැරේට හරි මොනවා හරි දේවල් වහපිය දාගෙන හිටියත් මරණින් මත්තේ හොඳ තැනකට ගියේ නැහැ. පින්වතුනි අද ශ්‍රී මිහිඳු පුර අටවක දවසේ හිතට ගන්න මම ඉවසන කෙනෙක් වෙනවා කියලා. දරා ගන්න කෙනෙක් වෙනවා කියලා. ඊළඟට මට හරි ලස්සන සිද්ධියක් හම්බ වුණා. ඒ තමයි අපි අහලා තියෙන ජාතකයක් ඒ වුණාට හිතට ගියේ නෑ ඒක. මමත් කියවලා තියෙනවා හිතට ගියේ නෑ. ඒ තමයි ඔබත් මමත් දන්න ජාතක කතාව තිලමුට්ටි ජාතකය. තිලමුට්ටි ජාතකය කියන්නේ ඒ ජාතක කතාව දේශනා කරන්න හේතු එක හාමුදුරුවෝ කියනවා හරිම නපුරුයි. පුදුම සැරයි. හොස්සලංගෙන් මැස්ස යන්න බෑ. පොඩි දෙය මතක තියාගෙන ඉන්නවා. සරුපයෝ වගේ එච්චර නපුරුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේ ගෙන්නගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂුව කලිනුත් වෛරය හිතේ තියාගෙන හිටපු කෙනෙක්. මං ඒ කාලේ මේ භික්ෂුව රාජකුමාරයෙක් වෙලා ඉන්න කාලේ මම ගුරුවරයා. අපි නාණ්ඩේ යද්දීන් තමයි මේ කුමාරයා පිටිපස්සේ ඉඳගෙන අර ආච්චි කෙනෙක් වේලෙන්න දාලා තිබ්බ තල ටික කෑවේ. පළවෙනි දවසේ දැක්කා තල අරන් කනවා. ආච්චි කරබන් හිටියා ඉතින් ලන්දාරිනේ කියලා. දෙවෙනි දවසේ තල අරන් කනකොට කල්පනා කළා යකෝ මේක හරි වැඩන්නේ. කරබන් හිටියා. තුන්වෙනි දවසේ ආච්චිගේ රතු කට්ට පැන්නා. ඊට පස්සේ ආච්චි කෑ ගහගෙන ඇවිල්ලා ගුරුවරයාට කිව්වා ඈ බොල ආචාර්යින් තමස මේ උගන්වනවා කියලා උරු ටිකක් හදන්නේ. ඇයි ආච්චි කියලා කිව්වා. මේ තල කෑව දැන් දවස් 3ක් මෙන්න මේක. අනේ ආච්චි තල වලට ගිය වියදම මන් දෙන්න. යකෝ මෙතන වියදම ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මට ඕන කෙහෙල් මලක් නැහැ. ගෝලියෝ ටික හොඳට හදාගනින් කිව්වා. ආච්චි ඉස්සරහ පිටම අර කොල්ලගේ අත් දෙක අල්ලලා දෙපැත්තෙන් ළමයි දෙන්නේ දාලා උණ පතුරක් අරන් පස්සේ පැත්තට රිදෙන්න ගැහුවා. ඒ වෙලාවේ ආපු වෛරය හැරිලා බැලුවා මං උඹ නැති කරනවා රජ වෙලා. හිතෙන් හිතුවා ආචාර්යින් වහන්සේ නුවණක්කාරයි බලපු බැල්මෙන්ම තේරුණා මේක වෛර බැඳා කියලා. නමුත් ගුරුවරයෙක් විදිහට සියලු ශිල්ප දුන්නා. අවසාන දවසේ යනකොට වැඳලා hina වෙලා කිව්වා පණිවිඩයක් කියවපු එන්න ඕනේ කියලා. එදාටත් හිතුණා මෝ මට වැඩි දෙනවා තමයි කියලා. ඊට පස්සේ ගිහිල්ලා රජ වුණා. රජ වෙච්ච ගමන් රාජ පුටුවේ තේජසින් ඉන්නකොට එකපාරම පස්සේ පැත්ත රිදුණා මතක් වෙලා. ඇයි අර උණ පතුරු කාපු පතුරෙන් ගුටි කාපු එක මතක් වෙලා. ඒ වහාම පණිවිඩයක් කියවුවා ගුරුවරයාට එන්න කියලා. ඊට පස්සේ ගුරුවරයා ආවා. මේ ගුරුවරයා ඒ වෙලාවේ හිතුවා කුමාරයා රජ වුණා විතරයි. ඒ රජ වෙච්ච ගමන්ම එන ගැම්මත් එක්ක කරුණු අනිත් අය කිව්වට අහන්නේ නැහැ. පොඩ්ඩක් කල්යල් යවලා මෙයා පොඩ්ඩක් පරිණත වෙනකල් එන්න ඕන කියලා කල්යල් යවලා පරිණත වුණාට පස්සේ රාජ සභාවට ආවා. රාජ සභාවේදී ඔහු දකින්නකොටම අර ශිෂ්‍යයාට ආයෙත් පොල් පිටි පාරෙන් දෙංගුටි කනවා වගේ දැනුණා. කිව්වා එම්බා බ්‍රාහ්මණයතෝ උඹගේ මරණය නල්ලේ කොටාගෙන ආවනේ. නල්ලේ කොටාගෙන ආවා උඹගේ මරණය. මම රජෙක් වෙන බව නුඹ නොදන්නවද? එදා මේ උඹටම හරියන ශිෂ්‍යෝ දෙන්නෙක් ගෙනල්ලා අත් දෙක අල්ලලා මගේ පස්ස පැත්තට ගැහුවා. උඹට මතක නැද්ද? දැන් පේන්නේ නැද්ද ඉදිරියේ උඹ ඉදිරියේ ඉන්නේ මේ මන් නෙවෙයි. උඹගේ මරණය. දැන් ගුරුවරයාට මේ කියන්නේ. ඊට පස්සේ ගුරුවරයා කිව්වා රජතුමනි මොහොතක් ඉවසන්න. මං කියන දේ කල්පනා කරන්න. එදා මා ඔබට තරවටු කළේ නැත්තම් ඔබ තවත් හොරකමට පෙළඹෙනවා.
හොරෙක්ව රජ කරන්න රටවැසියෝ කැමති නැහැ. ඔබගේ දක්ෂ ශිල්පයේ ඉදිරියේ ඔබගේ හොඳ ගතිගුණ ඉදිරියේ තමයි රජ්ජුරුවෝ ඔබට රජකම දුන්නේ. මේ සියලු සභාව ඔබ හොරෙක් විදියට නෙමෙයි කැමති හොඳ රජෙක් විදිහට. හොඳ රජෙක් හදන්නයි මම මේක කළේ කිව්වා. කියනකොට මැමතිවරු කිව්වා රජතුමනි ඇත්ත නේන්න. මේ ගුරුවරයෙක් නිසායි ඔබ උතන ඉන්නේ. දැන් මං උනත් මම මෙතන ඉන්නේ ගුරුවරයෙක් නිසානේ. මාව පැවිදි කළේ නැත්තම් උපසම්පදා කළේ නැත්තම් මට බණ කියලා දුන්නේ නැත්තම් ඒ වගේම මේ වාගේ අවස්ථාවලට මම ලොකු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මම නියෝජනය කරන්න. ලොකු ස්වාමීන් වහන්සේනේ මේ ඔක්කොම අවස්ථාව හදලා දෙන්නේ. ඒ නිසා මේ සෑම බණ කතාවකම ගුරුවරයෙක් තමයි ඉන්නේ. කිව්වා රජතුමනි ඔය ඉන්නේ ඔබ රජ කෙනෙක් නෙවෙයි ගුරුවරයෙක් ඔය ආසනේ ඉන්නේ. ඒක කියනකොටම තේරුණා. ආරාජාසනෙන් නැගිටලා දුවගෙන ගිහිල්ලා පතුල ඉඹ ඇඬුවා. මට සමාව දෙන්න මට සමාව දෙන්න මට සමාව දෙන්න කියලා. ඔටුන්න හිසෙන් ගලවලා ගුරුවරයාගේ හිසට දැම්මා. ඔබයි රජ්ජුරුවෝ කියලා. ඔය කොටස අපිට මතක නැහැ. ඊට පස්සේ කිව්වා මේ රජතුමනි මට එපා. එහෙනම් ඔබ මට පුරෝහිත වෙන්න කිව්වා. එතුමා පුරෝහිත වුණා. සියලු පවුල මේ රාජ්‍යයට ගෙනාවා. බුදුරජාන් වහන්සේ වදාලා ඒ කාලේ ශිෂ්‍යයා වෙලා හිටිය මේ භික්ෂුව එකලත් වෛර බැඳා. හැබැයි මගේ වචනේට සත්‍ය තේරුම් ගත්ත භික්ෂුව මේ සසර භයානකයි. මේ ද්වේෂය නිසා මේ කෙලෙස් නිසායි අපි සසරේ යන්නේ කියලා ධර්මයේ දේශනා කරනකොට ඒ භික්ෂුව හිටපු ආසනයේම අනාගාමී ඵලයටපත් වුණා. අනාගාමී ඵලයටපත් වුණා. කාමරාග පටිඝ ප්‍රහාණය වුණා. කොහොමද ගුරුවරයෙකුට වෛර කරලා මරණය කැන්දන්න ආපු ශිෂ්‍යයෙකුට අවුරුදු ගණන් වෛර කරපු ශිෂ්‍යයෙකුට කොහොමද මඟඵල ලබන තැනට ඒ ශිෂ්‍යයා ආවේ කොහොමද? වැරද්ද විදියට තේරුම් ගත්තා. සමාව ගත්තා. මම මේ ශ්‍රී මිහිඳු පුරාටෝක දවසේ ඔබටත් මටත් අපි කාටත් මේ බණ කියන්නේ. අපි අද ඉඳලවත් පුරුදු වෙමු සමාව ගන්න. ජීවිතේට සමාව ගත්ත නැති මිනිස්සු මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා ළමයි අම්මගෙන් අම්මේ මට සමාව වෙන්න තාත්තේ මට සමාව වෙන්න කියලා ජීවිතේට කියලා නැහැ. ඇයි උඹලගෙන් වැරදි සිද්ධ වෙලා නැද්ද? අනිත් එක්කේ මට සමාව වෙන්න කිව්වා කියලා කටේ පණුව ගහනවාද? පුරුදු වෙලා නැහැ. මේ හිත මොලොක් වෙන වචන දරුවනේ පුරුදු වෙනිලා මට සමාව වෙන්න කියලා. සුද්ධොත් යසට සොරි කියලා කියනවා. සුද්ධොත් කියන අපේ ජීවිතේ නෑ ඒවා. මට සමාව වෙන්න කියලා. සමාව ගැනීම කියන එක පුරුද්දට ගියේ නැත්තම් සමහර අයගේ ජීවිතේට බලන ඕන දූල පුතාලා දැන් බලන්න මම්මගේ අම්මගෙන් කවදා හරි සමාව අරන් තිනවද? දැන් උඹලා ඉන්න තැන බලාපල්ලා. පුතාලා බලාපල්ලා. නෝනා මහත්තයාගෙන් සමාව අරන් කසාද බැඳපු අය මේ ඉන්නේ. කවදාන මහත්තයා අනේ මට ඒ වෙලාවේ තරහ ගියා. ඔයා මට සමාව වෙන්න ඕනේ කියලා ඒ වගේ පොඩියට නැත්තම් මේ නිකන් මේ ඔළුවේ අත් දෙක තියාගෙන එහෙම නෙවෙයි මේ කියන්නේ. ආන්තරයෙන් ඉඳලා අනේ මට ඒ වෙලාවේ තරහ ගියා. ඔයා සමාව වෙන්න ඕනේ. එහෙමවත් වචනයක් තමන්ගේ මහත්තයාට තමන්ගේ නෝනට අපිට තේරෙනවා සමහර වෙලාවට අපි කලබල වෙලායි අපි බැනලා තියෙන්නේ. එයා ඒ වැරද්දට අයිති නෑ. එයා සාධාරණයි. නමුත් තරහට අපි බයිනවා. අනේ සමාව වෙන්න ඕනේ කියලා. මට ළඟදී ඉස්කෝලේ ටීචර් කෙනෙක් අඬ ඇවිල්ලා පින් දුන්නා. හාමුදුරනේ මම හිතන්නේ ටීචර් බාලාංශේ කියන්නේ 5 වසරෙන් 15 ඉස්කෝලේ උගන්වන ළමයාට හොඳටම බැනලා ගෙදර වැඩ කරගෙන ආවේ නැහැ කියලා. ඉතින් ළමයා බිම් බලාගෙන ඉඳලා අවසානයේ කියලා ටීචර් මේ තියෙන්නේ මං වැඩ කළානේ කියලා. ටීචර්ට පිටු දෙකක් වැඩිපුර පෙල්ලිලා. ඒ වෙලාවෙම ඒ පොඩි දරුවව තුරුල් කරගෙන මගේ පැටියෝ මට සමාව දෙන්න ඕනේ කියලා. ඒ කතාව පුංචි වුණාට ඒකම ඇති ඒ ගුරුවරයාට සංසාරේ නිවන් දකින්න මම් පාදන්න. තමන්ගේ ළමයේ පොඩි පන්තියේ පොඩි ළමයෙක්ගෙමුත් සමාව ගන්න හිතක් තියෙනවා කියන්නේ. මතක තියාගන්න දුවේ පුතේ සමාව ගැනීම එක හුරු කරේ නැත්තම් වස්සකාරට වගේ වෙනවා. වස්සකාර බුදුරජාන් වහන්සේට දාන බෙදපු කෙනෙක්.
වස්සකාර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු කෙනෙක්. වස්සකාර කච්චාන මහරහතන් වහන්සේ ගිජ්ජකූටෙන් වඩිනවා දැකලා කිව්වා කවුද අර වඳුරෙක් වගේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා කච්චාන භික්ෂුවට වඳුරු ආදීන් කතා කිරීම ආර්ය උපවාදයක්. එහින් සමාව ගත්තේ නැත්නම් වඳුරෙක් වෙලා උපදිනවා කිව්වා. ඉතින් වස්සකාරට පණිවිඩය කියමුට වස්සකාර කිව්වා ඉතින් මම දැක්ක විදියට නේ කිව්වේ. එහෙම මං ආයි වැරද්දක් කළා තියෙනවා මං ගන්නෑ සමාව කිව්වා. ওই නම් හදාපල්ලා අඹ කියලා හදන හැම පාරකම වටේ පළතුරු හැදුවා. ඇත්තටම වස්සකාර වඳුරෙක් වෙලා ඉපදුණා. මොකද හේතුව සංසාරේ සමාව අරන් පුරුදු නෑ. සංසාරේ සමාව අරන් පුරුදු නෑ. වැරද්ද තේරුම් අරන් පුරුදු නෑ. පුරුදු වෙන්න දුවේ පුතේ Tamanda වැරදුනා නම් වැරදුනා කියලා තේරුම් ගන්න. සමාව ගන්න යුතු වෙලාවේ සමාව ගන්න. ඒක සුළුපටු ගතිගුණයක් නෙවෙයි. ලෞතර බුදුරජාන් වහන්සේ වදාලා වැරද්ද විදිහට දකින්න කෙනාටත් ඒ වැරද්ද විදිහට දැකලා සමාවරම් ප්‍රතිකර්ම කරගන්න කෙනත් ওই දෙදෙනාම දෙවියන් අතර ඉපදෙනවා කියලා. ඒක සුගති ප්‍රතිපදාවක්. වැරද්ද විදිහට දැකීම වැරද්දට සමාව ගැනීම. ඊට පස්සේ වැරද්ද විදිහට දකින්න නැත්නම් සමාව ගන්න නැත්නම් සමාව ඉල්ලන කෙනාට සමාව දෙන්න නැත්නම් ඒක දුගති ප්‍රතිපදාව. මේ හිත ඇතුලේ වින්වතුනි සුගතිය දුගතිය හැදෙන්නේ හිත ඇතුලේ. හිත ඇතුලේ දානයක් වුණත් හැදෙන්නේ හිත ඇතුලේ. හිත ඇතුලේ දාණය නැත්නම් දානේ බෙදන්නත් බෑ. මහ ලොකු දාන භාජන ගෙනියලා මම දවසක් දානෙකට ගියා කොයිදෝ කටිනකටද මන්දා. හාමුදුරුවෝ ගොඩාක් එක පැති වලින් ඇවිල්ලා හිටියා. මං හිතන්නේ ආන්දර බොංචි වළඳන්න කැමති ඇති. ඊට පස්සේ අම්මා කෙනෙක් ලොකු බොංචි ව්‍යංජනයක් අරන් ඇවිල්ලා බෙදුවා බොංචි පෙති 2යි. ඊට පස්සේ අර ආන්දරකෝ අම්මා තව ටිකක් දාන්න. ඒ පාර බෙදුවා පෙති 2යි. ආයෙ අම්මා ආයෙ චුට්ටක් බෙදන්න කියලා. පෙති 2යි. ඊට පස්සේ මම බිම්බලා ගත්තා. ඒ ආන්දර ඇහුවා අම්මා මේ ඔය දානේ මේ ඉතුරු කරගෙන ගෙදර ගෙනියන්න ඕනේද බොංචි ටික? නෑ හාමුදුරනේ කිව්වා. දානේ බෙදන්න දාවේ අම්මා කිව්වා. ඔව් හාමුදුරනේ කිව්වා. එහෙනම් බෙදන්නකෝ අම්මා කිව්වා. ඇයි අර හැන්ද ලොකුවට තිබිලා වාජනේ හොඳට තිබිලා ඇයි හැන්දට එන්නේ නැත්තේ? හිත දීලා පුරුදු නෑ. හැන්දට පුරවලා අරන් පුරුදු නෑ. සමහර මිනිස්සු ඉන්නවා හැන්දට බෙදලා අඩු කරන්න කිව්වට අඩු වෙන්නේ නෑ ඒක. ඇත්තටම යා මෙහෙම හැන්ද ගසනවා වැටෙන්නේ නෑ. හිතකින් කරන්න පුළුවන් දෙයක්. ආයෙ මම දැකලා තියෙනවා මේ අපි කියමුකෝ අල හොද්දා අල පෙති තියෙන හොදි තියෙන. හොදි පොඩ බෙදාගෙන යනවා අල පෙති ඉතුරුයි. දැන් එතන තියෙන්නේ මොක කඩුවද? ලෝභකමද එතන තියෙන්නේ නුවණේ ප්‍රශ්නයක්ද? නුවණ හිතන්නේ නැති එක. මේ දානේ භාජනයක් බෙදනකොට යා හිතන එක හැන්දෙන් පේනවා වෙන්වතුනි. සාමාන්‍ය ලෝකේ එහෙම ප්‍රකට වෙනවා නම් ලෞතර බුදුරජාණන් වහන්සේ පුජ්‍යලෙක් කොහොම හඳුනා ගන්නව ඇතේද? ඉරියව්වෙන් හැසිරෙන විදියෙන් පියවර තියෙන විදිය බුදුරජාණන් වහන්සේට එයාගේ සංසාරෙම කියන්න පුළුවන්. සාමාන්‍ය නුවණටත් එහෙම පුළුවන් නම් දිවස නුවණැස බුදු ඇස සර්වඥතා ඇස දසබල ඥාන විසරද ඥාන තුලින් පුජ්‍යලිය දිහා බලනකොට බුදුරජාණන් වහන්සේට කොහොම මිනිස්සය දිහා පේනවද? ඒතර බුදුරජාණන් වහන්සේගේ බුදු හිතට එකම එක දෙයක් ඉස්සෙල්ලාම නැගෙන්නේ මහා කරුණාව. බුදුරජාණන් වහන්සේට නැගෙන්නේ මහා කරුණාව. බුදුරජාණන් වහන්සේ නම් සංසාරේ කොතනකටවත් ණය නැහැ. එක හාමුදුර නමක් ගෙන්නගෙන එනවා ස්වාමීනි මේ භික්ෂුවට කන එක නවත්ත ගන්න බෑ. ඔක්කොම වළඳන කල් ඉඳලා ඉතුරු වෙච්ච එක ඔක්කොම කනවා. බඩ පිරෙන කල් කනවා. ඉවර යන්නේ කොයි වෙලාවෙද දානේ කියලා බලාගෙන ඉන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා මේ භික්ෂුවට කෑම ආසාව ඉස්සර ඉඳලා තියෙන කෙනෙක්. පින්වත් මහණෙනි මම එකල රජ කෙනෙක් වෙලා ලස්සන මණ්ඩපයක් ගහලා මල් මාලා වලින් සරසපු මණ්ඩපේ ලක්ෂයක් කහවණු වටින රන් තැටියක බත් කනවා. මිනිස්සු ඇවිල්ලා අට්ටාල පිට අට්ටාල ගහගෙන මහරජුරෝ බණ මේ බත් කනවා බලනවා.
කෑමට ආසා මිනිස්සෙක් ඕකට ඇවිල්ලා මේ මිනිස්සයාට පුදුම පෙරේතකමක් හිතුනේ. ඉතින් මේ මිනිස්සයා අර මිනිස්සු මැදින් දූතෙක් කියාගෙන දුවගෙන ආවා. දූතෙක් කියපු ගමන් ඉඩ දුන්නා. එයා අර මණ්ඩපේට පැනගෙන ඇවිල්ලා රජ්ජුරුව කකා හිටපු බත්තට අත දාලා කාගෙන ගියා. එතකොටම ඇමතියා කඩුව අරගෙන මෙහෙම ගහන්න උස්සනකොටම රජ්ජුරුව කිව්ව නවත්තපංගය. හරි දැන් උඹ කාපංගයෝ. රජ්ජුරුවන්ගේ බත් ඇටියම කන කලින් ඉඳලා ඇහුවා. මේ උඹ මොකද දැන් දූතෙක් කිව්වේ? රජතුමනි මම බඩගින්නේ දූතෙක්. තෘෂ්ණාවේ දූතෙක්. කෑදරකමේ දූතෙක්. ආසාව නිසා මම මිනිස්සු මැදින් මේ දුවගෙන ආවේ කිව්වා. කඩුවක් එසවෙන මරණේ තියෙන දැනට මං ඇදගෙන ආවේ තෘෂ්ණාවේ දූතෙක් කිව්වා. රජතුමාට හිතුණා තණ්හාව නිසානේ මේක වෙන්නේ කියලා. මේ දුකට මුල තණ්හාවයි කියලා කවදාවත් රජ්ජුරුවන්ට හිතිලා තිබ්බේ නැහැ. එදා හිතුණා රජ්ජුරුවෝ රන් රුවන් මුතු මැණික් වලින් අර මිනිස්යාව නෑවෙව්වා. මට දුකට හේතුවක් කිව්වා කියලා. ඉතින් සම්බුදු බව ලබන මොහොතේ සෙවන සැලසූ බෝධියට 7 දවසක් නේත්‍ර පූජාව කිරීම අරුමයක්ද? මගේ බුදුරජාණන් වහන්සේ අර වචනේ ඇහිච්ච එකට රත්තරන් මුතු මැණික් වලින් නෑවුවා ඒ මිනිස්සයා. ඒ මිනිස්සයාට සිටු තනතුරක් දුන්නා. එක වචනයක් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ මිනිස්සයා තමයි භික්ෂු මේ කෑදර භික්ෂු. සමේ ජීවිතේ හටගන්නේ මේමයි කියලා ධර්මයේ දේශනා කළා. අනාගාමී වුණා. කාමරාග කෑම ආසාව කවදාවත් හටගන්නේ නැති තැනට ධර්මයේ පුරුදු කළා. සංසාරේ එක වචනයකින් Tamanට ප්‍රඥාව උපද්දවපු කෙනාට අමා මහ නිවන් ලබා දුන්නා මගේ බුදුරජාණන් වහන්සේ. අනේ පෙරම් පුරණ සසරේ ඒ මහ බෝධිසත්වයන් ළඟ ඇලී ගැලීවත් සිටින්න අපිට නොහැකි වූ හැටි බලන්න. අපිට ඔය අහලකින්වත් යන්න බැරි වුණානේ. ඒ බෝධිසත්වයන්ගේ සුළඟ වැදුන කෙනාට පවා යහපත සැලසුණා. ඒ මහ බෝධිසත්වයන්ගේ අතපය කපපු දේවදත්තයා ඒ දේවදත්තට පවා බුදුරජාණන් වහන්සේ බුදු කරුණාව විහිදෙව්වා අනාගතේ පසේ බුදු කෙනෙක් වෙන්න. තමන්ගේ ශ්‍රාවකයෝ ඔක්කොටම අරහත් භාවය ලැබුණා. මඟඵල නිවන් ලැබුණා. සතුරුකම් කරපු දේවදත්තට පසේ බුදුකම ලැබෙනකල් බුදුරජාණන් වහන්සේ බුදු කරුණාව දැක්වුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට ණය කෙනෙක් නෙවෙයි අනන. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පිහිට වෙන කෙනා සරණ. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයට සාන්ති නායකයන්න් වහන්සේ. බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස කටයුතු කරපු මේ වගේ ශාස්ත්‍රෝන් වහන්සේ නම අතීතේවත් අනාගතේවත් බුදු කෙනෙක් හැර නැහැ පින්වතුනි. අනේ එවැනි බුදු කෙනෙක් ළඟ මොහොතක් හරි ඒ බුදුරජාණන් වහන්සේ ගැන අහන්න අත් දෙක එකතු කළ සාදු කියන්න බුද්ධ රත්නය අපිට ලබලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මොහොතක් හරි තෙමෙනවද කියලත් අමතක වෙලා හිටගෙන ඉන්නවද කියලත් අමතක වෙලා ඒ බණපදයට හිත යොමු කරන්න. ඒ බණපදය ශ්‍රී සද්ධර්මය ශ්‍රී සද්ධර්ම මාණික්‍ය ධර්ම රත්නය අපිට ලබලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම අපි රාහුල මහරහතන් වහන්සේ ගැන අහනවා. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ ගැන අහනවා. බලන්න ලස්සන කතාවක් අපේ ඇල්පිටිය අසුපි ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒ ස්වාමීන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේගේ ගුණ සිහි කර රාහුල මහසෑය ඇල්පිටිය අසුපි හදන්නේ. රාහුල මහරහතන් වහන්සේ විවරණ ගත්ත ජීවිතය වන දූල පුතාලා මතක තියාගන්න. කල්ප ලක්ෂයක් දෙපාරක් කතා කරන කල් ඉඳලා නැහැ. එකපාරයි වැඩක් කියන්න ඕන. එන්න කියලා එකපාරයි කතා කරන්න ඕන. එදා ජූජක 18 ලක්ෂණයක් 18 අසුබ ලක්ෂණ තියෙන ජූජක බමුණා දැකලා මිනී මස් කන යකෙක්
නැගණියනි අපිව කණ්ඩ පැමිණියා අපි හැංගෙමු කියලා පොකුණට බැහැලා ජාලිය ක්‍රිෂ්ණජිනා නෙළුම් කොලෙන් ඔළුව වහගෙන ඉන්නකොට විශ්සන්තර රජුරෝ පුතේ ජාලිය කියලා කතා කරනකොට ඔවැනි යක්කු කෝටියක් ඇවිල්ලා මාව කෑවත් කමන්නේ මගේ පියතුමා දෙපාරක් නම් කතා කරන්න එපා කියලා අර පොකුණෙන් නැගිටලා ආපු ජාලිය කුමරු රාහුල තෙරුන් මං අහන්නේ මේකයි දුවේ පුතේ උඹලගෙන් වැඩක් ගන්න අම්මලාට කී ගමනක් කියන්න ඕනේද? උඹලා ළඟට ගෙන්න ගන්න අම්මලාට කී ගමනක් උඹලට කතා කරන්න ඕනේද? ඒ නිසා අනේ එවැනි කීකරුකමක් අපිට ලැබේවා. එවැනි සංවරයක්, එවැනි සංයමයක් අපිට ලැබේවා කියලා ඒ ගුණේ ගැන හිතා තමයි රාහුල සෑයට ගඩොල් තියන්න ඕන, වත් පිළිවෙත් කරන්න ඕන. දුවේ පුතේ උඹලා හොයාගෙන ගිහිල්ලා ඒ කීකරු මහා මුනීන්ද්‍රයන් වහන්සේට උපස්ථාන කරපල්ලා. එවැනි මහරහතුන් වහන්සේලාගේ අසිරිය මේ ලක්දෙරණට වැඩැම්මෙව්වේ මිහිඳු මහරහතන් වහන්සේ. සංගරුවන වැඩැම්මෙව්වේ මිහිඳු මහරහතන් වහන්සේ. අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන අපි දන්නේ, අනද මහ මුනිදුන් ගැන අපි දන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඒ නිසා පින්වතුනි අද මේ මනරම් බෝධි මණ්ඩපේ මිහිඳු විහාරයකුත් ඉදිවුණා. මනරම් බෝධි මණ්ඩපය බුද්ධ ශාසනයට පූජා වෙනවා. මේ සියලු අසිරිය අද සිද්ධ වෙන්නේ ශ්‍රී මිහිඳුපුර අටෝක දවසේ. ඒ නිසා වෙලාවේ හැටියට ඒ විදිහට බණ කිව්වේ. ඉතින් අපි අද දවස පුරා මේ රැස් කරගන්න සියලු පුණ්‍ය ධර්මය ලෞතුරා සම්බුදු රජුන් උදෙසා මහ බෝසමිඳුන් උදෙසා කරන උපහාර පූජාව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ පූජාවක්ම වේවා. සාදු සාදු සාදු. ඉතින් අපගේ පින්වත් බණ්ඩාරවල සන්තදීප ස්වාමීන් වහන්සේ බොහෝ කරදර මැද බොහෝ අභියෝග මැද නොඑක් ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඉතාමත් අහිංසකව කල්යල් අරගෙන ශ්‍රද්ධාවෙන් මේ විහෙර ඉදි කළේ. ඉතින් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ තිබ්බ කරුණාව, දයාව, ආශිර්වාද, මඟ පෙන්වීම, හරි වැරද්ද පෙන්වා දීම තමයි මේ ස්වාමීන් වහන්සේට තිබුණ ලොකුම ශක්තිය. අද මේ විහෙර මෙතරම් ලස්සන නිසා. ඒ නිසා අපගේ සන්තදීප ස්වාමීන් වහන්සේට අපි කවුරුත් පින් පමුණු මේවා අපි දැකලා සතුටු වෙන්නේ. අපි මේවා දැකලා හිත පහදවා ගන්නේ. අපිට මේ වගේ දේවල් මේ බුද්ධ ශාසනේ කාලෙන් ධනෙන් ශ්‍රමෙන් කී දෙනෙක් එකතු වෙන්න ඇතිද? ඔයාලා ඔක්කොම පින් කරගත්තේ නිසා. ඒ නිසා ඉතින් සන්තදීප ස්වාමීන් වහන්සේටත් ඉදිරි ශාසනික කටයුතු දියුණු කරගෙන බුද්ධ ශාසනයේ යහපත සලසා ගන්නට මේ පින් හේතු වේවා කියලා අපි සිතපතමු. ඒ කෘතඥතාවය අපිට තියෙන්න ඕන පින්වතුනි. ඒ කෘතඥතාවය අපිට තියෙන්න ඕන. මට හිතුණා එක අම්මා කෙනෙක් අඟුලිමාල මහසෑයේ බලන්න ඇවිල්ලා. හොඳ අඟුලිමාල සෑයේ බලන්න ඇවිල්ලා ඊට පස්සේ අපිත් ඉන්නව දැක්කා. අඟුලිමාල සෑයටත් වඳිනවා, මටත් වඳිනවා, පන්සලේ හාමුදුරන්ට පින් දෙනවා. අපේ පන්සලේ හාමුදුරු බුදු වෙන්න ඕන කියලා පන්සලේ හාමුදුරන්ට පින් දෙනවා. සෑයට වඳිනවා, මට වඳිනවා, පන්සලේ හාමුදුරන්ට පින් දෙනවා. මං ඇහුවා ඇයි අම්මා කියලා. හාමුදුරනේ මගේ ඇස් පේන්නේ නැතුව ගියා. අතපත ගාලා මේසේ කලින් කියවපු බණ පොත් සොපින් එකට දාලා ලාච්චුවට දැම්මා කිව්වා. ආයෙනම් ජීවිතේට මට කියවන්න බැරි වෙයි කියලා. උන්ද අන්ධ වෙලා. අනේ පන්සලේ හාමුදුරුවෝ සායනයක් තියලා අර ගමේ මිනිසුන්ගේ ඇස් බලලා කාච දාලා. එදා ඉඳලා උන්දට පේනවා. උන්ද අඟුලිමාල සෑය දකින්නකොට ඒ සෑය දකින්නේ අර හාමුදුරුවෝ නිසානි කියලා පින් දෙනවා. එතකොට මට මෙහෙම එකක් හිතුණා. එකක් තමයි කලින් දැකපු දෙයක් නොපෙනී ගිහිල්ලා ආය පෙනෙනකොට ඇස් පාදපු කෙනාට එහෙම පින් දෙනවා නම් කවදාවත් දැකපු නැති අනිත්‍ය දැක්කට පස්සේ දුක දැක්කට පස්සේ අනාත්මය දැක්කට පස්සේ දහං ඇස පහල කරගත්ත කෙනෙක් ලෞතර බුදුරජාන් වහන්සේට කොච්චර ප්‍රශංසා කරයිද? තමන්ගේ ගුරුවරුන්ට කොච්චර ප්‍රශංසා කරයිද කියලා මට හිතුණා. අනිතගේ අම්මගේ කෙලෙහි ගුණ තිබ්බා. මට හිතුණා මොන්දල නිවනට ළඟයි කියලා. කෙලෙහි ගුණ
ඕන තැනක තමන්ට ඇස් පාදපු කෙනා ගැන මුන්ද කියනවනේ. මට හරි සතුටු හිතුණා. ඉතින් ඒ නිසා අපි අන්ධ අමන ගොඩක ඉදිද්දී අපිට ලොකු ස්වාමීන් වහන්සේ තමයි ටොකු ඇන කිව්වේ අපිට ගුරුවරයෙක් ඉන්නවා. මිහිඳු මහරහතන් වහන්සේ නිසායි මේ යහපත සැලසුනේ කියලා. ඉතින් අද අපි මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කියනකොට අපිට ලොකු ස්වාමීන් වහන්සේ ගැන නොකිය පුළුවන්ද? ඉතින් අපිට එකම එක දෙයයි ලොකු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපිට වචනෙන් හරි කරන්න පුළුවන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉක්මනින් සසර දුකෙන් නිදහස් වේවා. සාදු